ලේන්ටි යකෝ අද තනියම අපෝ කපලා විලපනවා අපි. මම හරි කිව්වේ. මේ ගොබ්බයද? අපේ මොකට? මේක මාර වදයක් වුණානේ යකෝ. මාර කර්මයක් වුණානේ ඔයි. තමුස්ම නිදහසේ ඒකක් බොන්න දෙන්නේ නැහනේ. තමුස්ම වැඩන්නේ මගේ පස්සෙන් එන්නේ. මං තමුස්ම මරලා දානවා ඔයි. තමුස්ම මගේ ජීවිතේ විනාශ කළාම මට නිදහසේ ඒකක් බොන්න දෙන්නේ නැහැ. මම මොකද්ද කරේ? මොනවද කලේ යහනේ? මුකුත් දන්නේ නැහැ වගේ බබෙක් වගේ කතා කරනවා. තමුස එන්න එපා මගේ පස්සේ. අඟුල. මේ මචං මූ අපි ඉතරන් ඉන්නා වගේ අහිංසක ඩයල් එකක් නෙවෙයි. පේනව නේද මුගේ වැඩ? මොකද්ද වෙන්නේ කියලා මට හිතා ගන්න බෑ බා. මේ නංගි මෙයා මං ගැන වැරදිට හිතන් ඉන්නේ මචං. මේ මට කිසිම වැරදීමක් කළා නෑ. ඔය මට පේන්නේ එන්න එපා තමුසේ. ඇත්තමයි ගහන මූණට තේ කෝප්පෙන් ඇස් දෙකක් ටික පිච්චලා යන්න. මොකද නංගි උනේ තේ කෝප්පෙන් ගහන්න තරම්. ඔව් නංගි මූ අපේ එකා මෙච්චර කාලයකට නම් මූ කිසිම වැරද්දක් කරලා දිනි මිනිස්සෙක් නෙමෙයි හොඳේ. ඔන්න අහගන්න. ඔයා මං ගැන වැරදිට හිතන් ඉන්නේ. අහිංසක මොන අහිංසකෙක්ද? මම මෝඩ මූසලේ. මේ ගෙල්ල හරියටම ඇත්ත කියනවනේ මම. මේ මං තමුසටයි කියන්නේ මම මරාගෙන මැරෙනවා. මේ වරින්ම යන්න. වේද මහත්තයෝ වේද මහත්තයෝ මේ මෝඩ මුස්ලිම් මෙහෙට ගෙනාවේ මොකටද? අම්මට උඩ අයියෝ නංගි මූ වහලෙන් වැටිලානේ අම්මට ඕකට බඳිනවා කොර වෙන පත්තුවක්. මහත්තයෝ වේද මහත්තයෝ තෙල් නෑ. උඹලට සිංහල තේරෙන්නේ නැද්ද කියන එක? ඈ? යකෝ මට වැඩක් කරගන්නවත් නෑ. පොඩ. තෙල් නෙමෙයිද මහත්තයෝ? අනේ වේද මහත්තයෝ මූ වහලකින් වැටිලා අයියෝ විගහට මෙතනින් ගෙනත් තියන්න. මෙතනින් ගෙනත් තියන්න. ටක්ක. මොකද පුතේ උනේ? එතකොට මම වාලේ උළු මාර්ග කර හිටියේ. පල්ලෙයා ගෙදර නංගි කියනවා වුණා චතුරංගයි බවුසරේ එනවා කියලා. මට කලබලයට වාලෙන් බිමට පැනුණා. ඉතින් පුතේ තෙල් ගහ ගන්න උඹ QR එකක් හදාගත්තද? අන්න බලන්න ඉදමත්නෝ මට වෙන්නට පසු මතක් වුණේ අද ඉරක්ටි දවසක් කියලා. උඹලා හරි කලබලයිනේ පුතේ. ඉවසීමෙන් කටයුතු කරන්න එපැයි. ඊට පස්සේ මොකද උනේ කියහන්කෝ? මාත්‍යෝ වැටෙනකොට තමයි මතක් වුණේ මට තෙල් ගාගන්න මට තියෙන්නේ පුටු සයිකලයක් කියලා. ඔන්න ඕකනේ පුතේ ප්‍රශ්නේ. පොඩ්ඩක් හිටපන්. ඒක නෙවෙයි. දැන් මට කියහන් උඹට කතා කරන්නේ මොකක් කියලාද? එද මාත්‍යෝ චතුරංගයි අන්න තෙල් බවුසර එනවා කියලා එද මාත්‍යෝ කතා කරේ. පිටින් මාහේ. උඹ චතුරංග නෙවෙයි උඹ රණ්ඩිකනේ. අන්න බලන්න එද මාත්‍යෝ මට දැන් ඒකක් මතක් වුණේ. උඹට